අපි ඇස්වීමට මිදුලේ පොලිමට හිටගෙන හිටියේ. අපි හැමදාම හිටගන්නේ චෙරි ගහට. ඒ ගහට අපි චෙරි ගහ කිව්වට දවසක් අපි ටීචර් කිව්වා කවුද බොරු කියන අය කියලා. ඒ වුණාට රුක්වක් කරත් ඒකට කියන්නේ චෙරි ගහ කියලා. රැස්වීමේදී හුඟ වෙලාවට අපි චෙරි ගහ දිහා තමයි ඔහේ බලාගෙන ඉන්නේ. චෙරි ගහේ පුංචි පුංචි කොළ සිලි කාලා හැලෙනකොට මට පේන්නේ මැඩම් කියන ඒවට චෙරි ගහට hina යනවා කියලා. ඒ hinaව දැක්කම කාට වුණත් යන්තම් හරි hinaවක් යනවා. මැඩම්ට නම් කවදාවත් hina යන්නේ. එයා ප්‍රින්සිපල් කෙනෙක් වුණ දවසේ එයාට hina වෙන්න තහනම් කරලා තියෙනවා වගේ. මං සානිකාට කිව්වා hina වෙන්න තහනම් කරපු කිසිම රස්සාවක් මන් නම් කරන්නේ නැහැ කියලා. එතකොට සාක්කිය කිව්වා මැඩම්ගේ කටේ දත් නැහැ. ඒකයි hina වෙන්නේ නැත්තේ. පව් මැඩම් කියලා. සාක්කියගේ නැන්දා මැඩම්ගේ යාළුවෙක්. දවසක් පාරේදී හම්බෙලා මැඩම් කිව්වලු එයා මේ දත් කලවන්න යන ගමන් කියලා. ඒකයි සාක්කිය දන්නේ මැඩම්ගේ කටේ දත් නැහැ කියලා. එයාගේ කටේ දත් තිබ්බනම් අපි ඉවරයි. ගලවපු එක හොඳයි. චෙරි ගහේ චෙරි ගෙඩි දෙකක් තිබුණා. ඒක ඉපදුන දා ඉඳලා මම බලාගෙන හිටියේ. රැස්වීමේ මුළු වෙලාවෙම මට චෙරි ගෙඩි දෙක ලස්සනට පේනවා. කොළ පාට, ලා කොළ පාට, කහ, තැඹිලි, ඔන්න දැන් රතු පාට. ඉස්කෝලේට ඉන්ස්පෙක්ටර් ඇවිත් කෝ අර ගෙඩි දෙක කියලා අහයි වගේ කවුරුත් ඒ දිහා වැරදි හැකින්වත් බැලුවේ නැහැ. ඒ වුණාට මේ චෙරි ගෙඩි දෙක හරි පව්. ආච්චි කිව්වා පළතුරු ආසයි කියලා ළමයි ඒගොල්ලෝ කනවට. එදා නම් රැස්වීමේදී රම්මියයි මමයි පන්සිල් ගත්තේ නෑ. පන්සිල් ගන්නකොට අත් දෙක බුරිය ගාවින් බැඳගෙන බිම බලාගෙන හිටියා. ඉතින් එතකොට ඒ පළතුරු කෑව කියලා අපි අපාය යන්නේ නෑනේ. ඊට පස්සේ අපි ඇඟිලි දෙක එකට තියලා දියුරුවා චෙරි ගෙඩි දෙක අපි වෙන කාටවත් නම් කන්න දෙන්නේ නෑ කියලා. ඒ ගැන රහස් කතා කර ඉන්නකොට මැඩම් කියන ඇහුණා ස්පෝර්ට් මීට් එකක් ගැන. අපි ඉක්මනට මැඩම් හිටිය දිහාවට හැරුණා. ළමයි තේරුවා, කණ්ඩායම් බෙදුවා. අපි මොනවද දන්නේ නැති වුණත් මමයි රම්යයි සානිකයි හිතා ඉන්නතු එක කණ්ඩායමකට පැනගත්තා. බලනකොට ඒ තමා සරඹ සංදර්ශන කණ්ඩායම. අපිට නිවාස පාට දුන්නා. සමහරු රතු, සමහරු නිල්, අපි කොළ පාට. මම පන්තියට ගියේම කෑ ගහගෙන අපේ පාට කොළ පාට තමා ඔක්කොම ගස්. මේ මුළු ලෝකෙම කොළ පාටයි. කොයි රටේද ඔක්කොම කොළ පාට? අහසත් නිල්, මුහුදත් නිල්, වැඩිම ලොකු අහසනේ. මෙයා බලන්න. එහෙනම් ඔයායි මොනවත් ගෙඩි ಜಾති කන්න එපා. අහස කන්න. නිලුත් නෙමෙයි කොළත් නෙමෙයි. ලේ නැතුව අපිට ඉන්න පුළුවන්ද? රතු තමා හොඳම පාට. ලේ ඊයා. ලේ බොන්නේ ඩ්‍රැකියුලා. මා ඩ්‍රැකියුලේ. මං අම්මගෙන් කියනවා. ලේ බොනේ අක්කු. යකා පැන්නාගේ ටීචර් පැන්නා. කොහෙන් ආවද දන්නේ? දුන්නා දිගට හරහට. ඩ්‍රැකියුලට දුන්නා. ඒ අතරේ දුවනවා කියනවා වුණා. කොහාටද දන්නේ? අපි දිව්වා හැමතැනම. රතු නිල් කොළ ඔක්කොම දිව්වා. එදා ඉඳලා සති දෙක තුනම අපිට හරිම විනෝදයි. උදේම ටීචර්ස්ලා කියනවා අද දුරපන් ළමයි එන්න කියලා. අපි දුවනවා ඒ කොටට. අද උසපනින් ළමයි එන්න කියනවා. එදාට ඒ කොටට දුවනවා. සරම් පුරුදු කරන්න කතා කරනකොට ඒ කොටටත් දුවනවා. ඒ ඇස්සේ වැස්සෙනවා. අපි රේස් දුවනවා වගේ පන්තිවලට දුවනවා. ඔන්නේ වගේ වැස්සේ දුවති රම්මියටයි මටයි මතක් වුණා අර චෙරි ගෙඩි දෙක. අපි දෙන්න ගියා ගහ යටට. චෙරි ගෙඩි දෙක අපි එනකම් බලා හිටියා වගේ අත් දෙකට පැන්නා. අම්මෝ රස. පහවදා උදේ හැමෝම කතා වුණා චෙරි ගෙඩි දෙක කුරුල්ලෝ කාලා කියලා. යාළුවෝ, ටීචර්ස්ලා, මැඩම්
හරියට සෝක දිනයක් වගේ. අපි දෙන්න මූණෙන් මූණ බලාගත්තා. අපිට තේරුණා චෙරිගෙඩි දෙක අපි දෙන්නගේ පස්සෙන් හුල්මන් කරයි කියලා. ආච්චි කිව්වට ගස්වල පළතුරු හැදෙන්නේ පුංචි ළමයිට කියලා. ඉස්කෝලේ ගස්වල නම් පළතුරු හැදෙන්නේ පුංචි ළමයිට නෙමෙයි. නැත්තම් චෙරි කියන්නේ පළතුරු නෙමෙයි වෙන්නේ නැති. අපි දෙන්න හොරපූස වගේ ඇස්සෙම දිව්ව පිට්ටනියට. සාන්තුගේ ස්ප්‍රීතුගේ නාමෙන් ආමෙන් ජේසු. මං අපේ පන්තියේ ශරවණ වගේ පපුව මැදින් කුරුස ඇඳා. එයා බය වුණාම කරන්නේ එහෙමයි. කුරුස අඳින්න ගිහින් හරි වැඩක් වුණා. ඒ හින්දා මං දැන් කුරුස අඳින්නේ පරිස්සමෙන්. ඉස්සරින් දවසක් ලන්සියන්ටි මහා අයියෙන්තුව ගෙනාව අපේ ගෙදර තියාට. ගෝවා ගහේ නෙට් එක කවුදෝ කඩලනේ. හයියෝ මේ ළමයි බිත්තර 3ක්. අපේ ළමයි ඕවට යන්නේ. ආච්චි තදින්ම කිව්වා. අම්මා නම් මුකුත් කියන්නේ ගියේ නෑ. ලන්සි ආන්ටි පාරෙම මුටු කියා ගියා. මගේ පුතා ගියා දේ පැත්තේ. ආච්චි ඇහුවේ ලන්සි ආන්ටි අම්මම ගියාට පස්සේ. අම්මටවත් ඇහෙන්නේ නැති වෙන්න. මන්නම් ගියේ එකක් නෑ ආච්චි. සානිකා තමා කුරුළු පිටර අරන් ගියේ. මොකක්? අම්මා කඩාගෙන පැන්නා. හරියට අම්මගේ පිටරේ අරන් ගියා වගේ. අනේ සසරක හැටි. ඔහොම කඩන් පැන්නම ළමෙක් වුණත් ඇත්ත කියයිද? හැබැයිට මොළ යන්නේ නැද්ද? අම්මා තතනලා නතර වුණා. සාන්තුගේ ස්පීතුගේ නාමෙන් ආමෙන් ජේසු. මං කිව්වා පපුව හරයට ඉරක් අඳින ගමන් එදා තමා මං ඉස්සෙල්ලා මේක ගෙදරදි කිව්වේ. ආච්චිගේ ඇස් උඩ ඉන්නුනා. තුස්ලිම් බූදුනා. අම්මා නම් කෑ ගහලා අඬන්න ගියේ. මට හිතුණා මම මොකක් හරි වැරදි මන්තරයක් කිව්වා කියලා. පුතේ අපි පුතාගමේ මිනිස්සු. අම්මා අඬා කිව්වා. ශරවණ බය වුණාම එහෙම තමා කියන්නේ. මම හිමීට කිව්වා. එදා රෑ අම්මා ජේසු ස්වාමී ගැන ලස්සන කතාවක් කිව්වා. ඒ වුණාට ආගමේ ළමයිට අයිති දේවල් අපි ආවට ගියාට කියන්න හොඳ නෑ කිව්වා. මං අම්මට තුරුණා. කුරුළු පිටර තිබුණේ ගෝවා ගහේ නෙට් එකේ පේර ගහේනේ. අම්මා ඒව තිබුණේ කුරුළු කූඩුවේ. අම්මා අන්තිමට hina වුණා. ගෝවා නෙමෙයි ගුවාවා. ඒ කියන්නේ පේර පුතේ. පේර ගහේ නෙස්ට් එකේ. ඉතින් මං ආයේ සාන්තුගේ ස්ප්‍රීතුගේ කිව්වේ ඉස්කෝලේ විතරයි. සාරම සංදර්ශනයට ලං වෙනකොට අපිට පාට ඇඳුම් මහගන්න කිව්වා. මොස්තරේකුත් දුන්නා. අම්මා නම් මෙදාම වගේ ගෙනාවා කහ පාට. මං ආසම පාට. ඒ වුණාට මහනුනේ නෑ. පහවදා ළමයි ගොඩ දෙනෙක් සරම කණ්ඩායමෙන් අයින් වෙලා. ඇඳුම් මහගන්න බැරිව. සමහර අම්මලා ඉස්කෝලේටත් ආවා. සරම ටීචර් හරියට දුක් වුණා. කාටවත් පාට ගවුම් ඕනේ නෑ කිව්වා. අපි සරම කරන්නේ සුදු ගවුම ඇඳලා. ටීචර් වාර්නිෂ් කොළ ගෙනල්ලා පාට පටි හැදුවා. ඔළුවේ බඳින්නයි, ඉනේ බඳින්නයි. අපිට තිබුණා පාට ගාලා හැඩ කරපු පොල් කටු. ඒවා තට්ටු කර තමා නටන්නේ. පොල් කටු වලත් පාට පටි ඇලෙව්වා. පොල් කටු උඩට උස්සලා තට්ටු කරනකොට ලස්සනේ වැ. ස්පෝට් මීට් හොඳටම ළඟයි. අපි හැන්ද වෙනකල් සරම පුරුදු වෙනකොට මහා වැහි කඩාහලනවා. එතකොට ටීචර් සරම නතර කරලා අපිට ගෙවල් වලට යන්න කියනවා. එදත් එහෙමයි. ළමයි කුඩේ හෙලගෙන ගෙවල් වලට යන්න පිටත් වුණා. මමයි සානිකයි කවදාවත් කුඩේ හෙලන්නේ. එහෙනම් මොකද වැස්ස වැටෙන්නේ? රම්මිය නම් පොඩ්ඩක් ඇත්තම් තොප්පිය දාගෙන කුඩේ හෙලගෙන යනවා. එයාට සෙම සානිකා ඩබල් පොට්ටු හදන්න දන්නවද? සානිකා එතනම ඉඳන් කොපි පොතෙන් කොලයක් කියාගත්තා. මට නම් කොපි පොතෙන් කොල ඉරන්න බෑ. අම්මා මුලින් ඉඳන්ම ඔක්කොම පිටුවලට අංක දාලා තියෙන්නේ. අම්මා ඒක කරන්නේ කිසි නිවාඩුවක් නැති රස්සාවක් කරනවා වගේ. කම්මැලි නැද්ද? දවසක් බලාගෙන ඉඳලා බැරිම දණි මං ඇහුවා.
ළමයි කිසි කම්මැලිකමක් නැතුව පොත්වල පිටු ඉරනවනේ. මං නම් ඉරන්නේ. මං පුපුරලා ගියා. බෝනික් එක්ක හදන්න හරි ඒ වගේ ඕනෙම කරන දෙයකට මිසක් මං කවදාවත් පොත්වල නිකන් කොළ ඉරලා නෑ. අපි මේක ඇලට දාලා යන්ද? ලස්සනට හදපු ඩබල් බෝට්ටුව දික් කරගෙන සානිකා ඇහුවා. අන්න වැඩේ. අපිට දුම්බර වත්තේ බතල එරෙනවා බලන්නත් පුළුවන්. මං කිව්වා. ඒ කොහොමද බතල එරෙනවා බලන්නේ? ඇයි? ආච්චි කිව්වා මේ වැස්සට තමා දුම්බර පැත්තේ බලාගෙන ඉන්නේ බතල එරෙන්නේ කියලා. අපි බලාගෙන ඉමු. එතකොට එරෙයි. අපි දෙන්න ඉස්කෝලේ වත්තෙන් පැනලා පට්ටි පාරෙන් නලගාවට ගියා. අද තමා මෙච්චර වතුර. බෝට්ටුව දාලා බතල එරෙනවා බලමු. අනේ මන් දාන්නම්කෝ. මං බෝට්ටුව ඉල්ලුවා. සානිකා මට බෝට්ටුව දුන්නා. මං දානකොට බෝට්ටුව පාරේ ටිකම ටික දුරක් ගිහින් ගලට හිර වුණා. මං පාත් වුණා. ඇලට වැටුණා. සානිකත් වැටුණා. අපි දෙන්නම ඉලා දෙනක hina වුණා. අපිව හොඳටම දෙමිලා. වත්තලා බෝට්ටුව කොහේ ගියාද දන්නේ. අපි දෙන්න ගල්ලස්සේ වැටි hina වුණා. ඔය වෙලාවේ පිරිමි ඉස්කෝලේ ඇරිලා පිරිමි ළමයි යනවා. අපි පාඩුවේ ඉද්දි මෙන්න දියපරියෝ කියලා කෑ ගැහුවා. ඉතින් ඔයාට මොකද? කිම්බුලියෝ කොල්ලන්ගේ සද්ද වැටි වුණා. මහ වැස්සෙම ආච්චි එක්ක ආව එළියට. බුදු දෙයියනේ මුන් මැරෙයි සන්නී හැදිලා. ආච්චිගේ සද්දෙට අත්තිකුත් ආවා. එහෙම් මෙහෙන් එකේ කය ආවා. හෝ මුන් කාගේ වුවද? අම්මේ ගෙනින් තුවායක්. පුච්චියේ මුන් ගහගෙන ගියා නම් තොපි වැටුණවත් දැලට. අපි දෙන්න සද්ද නැතුව හිටියා. අපේ ඇහේ ඉඳන් වතුර බේරෙනවා. මාමෙක් ආච්චියකුයි කුඩියකුත් අරන් අපවත් අදා පාරා ගෙදර පැත්තට ගියා. අපි දෙන්නම අල්ලන් හිටියේ මිටි කරලා එක අතින්. හරියටම විහාරගේ ජූතක බමුණා ජාලියයි ක්‍රිෂ්ණ ජිනයි අල්ලන් යනවා වගේ. විහාරගේ ක්‍රිෂ්ණ ජින හරි මෝඩ පාටයි. දැන් සානිකත් මෝඩ පාටයි. ඒ හින්දා සානිකා තමයි ක්‍රිෂ්ණ ජින. මාම යන වේගෙට අපිට ආගන්නත් බෑ. දුව තමා අපි කියේ. ගේට්ටුව ඇරලා තිබ්බට ඒ ගාවට ගිහින් මාම මහා සද්දෙට කෑ ගැහුවා. කාගෙද මේ තලගොයි දෙන්න? මං දැක්ක අම්මා පොඩ්ඩක් සැකින් වගේ එළියට එනවා. මුන් ඇලේ වැටිලා හිටියේ. තා පොඩ්ඩෙන් ගහගෙන යනවා. සමයන් දෙයි හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් මුන් ගොඩාවේ. වැස්සේ සද්දයට කරගෙන මාම කෑ ගැහුවා. අම්මගේ ඇස් පීරාන්ත වුණා. මාමා ඉතින් ගෙලෙන්න ගියා කිව්වම බය වෙන්නේ නැතයි. අම්මා එතනම ඉඳන් අඬන්න ගත්තා. ආච්චි කුඩයක්වත් නැතුව ගේට්ටුව ගාවට ආවා. මාව දුරුළු කරගත්තා. මේකේ කායද? මාම සානිකාව පෙන්නගෙන ඇහුවා. සානිකා නම් ඇත්තටම දියබරියෙක් වගේ. ඔය වීරසිංහගේ ලොකු ළමයාගේ. කෝ මෙහෙට දෙන්න. මං ගිහින් දෙන්නම්. ආච්චි සානිකාවත් දුරුළු කරගත්තා. අපි දෙන්න නම් ඇති වෙන්න බය වෙලා හිටියේ. ඒ මොදිවට සීතල. ඔහේ කෝපි එකක් බීලා යන්න. ආච්චි මාමට කිව්වා. මේ හීගාන වරුසාවේ ගෙවල් දෙවන්න බෑ. මාම එහෙම කිව්වට ඒ දෙන්නම ගෙට ආවා. ආච්චි කෝපි හදන්න ගියා. අම්මා ගල් පීත වෙලා එහෙම්මම හිටියා. හරියට අපිව භාගයක් තිය වෙලා භාගයයි මාම ගෙනාවා වගේ. කෙල්ල දෙන්න පිහ දාන්න. මාම මතක් කරා. අම්මා වැස්සට දෙමිච්ච කිකිලි වගේ අඬලා. අපෝ අම්මගේ ඩබල් බෝට්ටු ඇලේ ගියා නම් තව කොහොමදයිද? අම්මා යාච්චි අපිව පිහලා ඕඩි කුළුන් දාලා ඇඳුම් ඇඳුවා. සානිකාටත් මගේ ඇඳුමක් ඇඳුවා. එයාට මගේ කවුම් මාර ලස්සනයි. වැස්ස අඩු වෙනකොට සානිකාලගේ ගෙදරට පණිවිඩයක් යවලා සානිකාව බාර දුන්නා. රෑ තමා පෝරියල් එක.
තාත්තා ආවෙම ආවේශ වෙලා. ආච්චි තුම්මල ගැහුවා වගේ. අම්මා සලු ඇනුවා. කළු කුඹර දේවතාව යක්කු නටන බංගලාව. තාත්තා හොඳ වෑන් ගැහුවා. ආච්චිට බේරගන්නවා තියා කිට්ටුවත් කරන්න බැරි වුණා. අම්මා නපුරි ආවේ නෑ මා බේරගන්න. මං තනියම නිදාගන්න ගියා. මැරිච්චාවේ. මට මොකද? ආයේ ඒගොල්ලන්ට දුවෙන්නේ නෑනේ. නාකි උන්නාම බලාගන්නවත් කවුරුවත් නෑනේ. අම්මා හැමදාම කියන්නේ නම් මම මනමාලියෙක් කෙනා බලන්න ආසයි කියලා. පල් බොරු. මම මැරිච්චාම හොඳටම අඬපු ආවේ. මං නිකන් අත්වල උස්සලා බලන්නේ. මං දෙයිය ලෝකෙට ගිහින් ගල් ගහනවා වහලෙට. ඒ වුණාට මගේ ඇස්වලින් කඳුළු ගලන්න ගත්තා. ආච්චිවත් මාව තුරුල් කරගන්න එනවා නම් කියලා හිතුණා. මට ඇහුණා තාත්තා තාමත් හයියෙන් දොඩනෝ හැටි. මොලේ කලදක් නෑ. ඉස්කෝලේ යනවා කියලා මේකේ කොහෙද යන්නේ? කිලෙල ගියා නම් මේකිට තැලුව මදි. අර මිනිහට පින් සිද්ධ වෙන්න අද මෙහෙම ඉන්නා. ඔය පට්ටිය පාරේ කවුද දැන් යන්නේවත්? පට්ටිය වත්ත කිව්වට ඔහෙ ඇති පට්ටියක් නෑ. කොහෙද ඔය දුම්බර ගෙදර කියන්නේ? එහෙම එකක් තියෙනම් අපිත් දැනගන්න එපා. අම්මා කියලානේ දුම්බර දිහා බතලෙරන කාලේ කියලා. දුම්බර කියන්නේ ඔහෙද? අනේ මේ ගෙවල් වල ඉන්න අම්මාණ්ඩලටත් කාලා බීලා ඉන්න බැරි හැටි කටා කැරියොත් ඉවරයි. මං කිව්ව ඔය පට්ටිය දිහාද දුම්බරක් යපුතේ? අපේ සිරිමතියලගේ පලාතෙනේ. ඔය පට්ටිය මිනිහෙක් ඉන්නවලු සූම්බරේ බැඳගෙන. අර මෙහෙ ආව කරුණාරත්න කිව්වේ ඒ සුම්බරේ බැඳන් ඉන්න මිනිහා ජාතිකාරියෙල්ලු. රාජසිංහ රජුරුවන්ගේ යක්කට දෝලේ මලය කෙනෙක්ගේ. මේ අනේ අම්මේ. අන්න මන්දා ආන් ඒ සුම්බරේ බඳින නිසා ඒ ගෙදරට කියන්නේ සුම්බරේ මාමගේ ගෙදර කියලලු. ඇති තුම්බරක් නෑ. උඹගේ මිනිපිරියක් ඉන්නවලුනේ ඉස්කෝලේ. මට ඔය කතා අස්සේ නින්ද ගියේ කොයි වෙලේද දන්නේ. ඇහැරෙනකොට පිළපැත්තෙන් පිටි කොටන සද්දයක් ඇහුණා. මං ඇඳේ ඉඳගෙනම බුම්මන් හිටියා. මං ඇහැරිලා බව ඉස්සෙල්ලම දැක්කේ අම්මා. අත තියලා උණ බැලුවා. පත් පිඟානම්ම බෙදාගෙන ආවා. ඒකම ආච්චි තිබුණා. හරියට ඒ කවුද මගේ පුතාට බත් කවන්න හදන අමුතු අයිතිකාරයයි කියලා බලන්න වගේ. බත් කාලා මූණ හොද ගන්න. අම්මා නිමිච්ච විදියට කිව්වා. ආච්චි බත් පිඟාන උදුරගත්තා. ඇඳේ ඉඳන් කවන්න ගත්තා. රෑත් හාමදේ බඩහීන් වෙලා කියන ගමන් උරහිසෙන් අස්පි හැදගත්තා. සුරංගනාවියක් ඇලේ වැටිලා තටු දෙකම තැමිච්ච ලස්සන කතාවක් කිව්වා. සුරංගනාවියගේ තටු එලෙනකම් මාසයම්බරක බලාගෙන තිබුණේ සිංහදේරුවක්. ඒ සුරංගනාවි තාමත් පුරපෝයට රැට සිංහදේනුවට පැණිමුලක් අරන් එනවලු. සිංහදේනුවගේ පොඩි අයොන්ට පැණි කැවුම් ගන්න. මං ආච්චිගෙන් ඇහුවා ඒ සිංහදේනුවගේ පැටවෝ ඉන්නේ පට්ටිය දිහා ඇල ළඟද කියලා. ඒගොල්ලන් පැණි කැවුම් කනගල්. මගේ පුතේ ඔය පට්ටිය පැත්ත කතා ආයේ කනකට ඇහෙන්න කියන්නේ ඕන්. ඉතින් මං ආයේ අහන්න ගියේ නෑ. ඒ වුණාට අපරාධේ. ආච්චි කලින් කිව්වනම් සානිකාටයි මටයි සිංහදේනුවගේ පැටවුනුත් බලන්න තිබුණා. සුරංගනාව තලවල්වල වැටෙනකොට අපි දෙන්න වැටුණ එක මොකද්ද? වෙලාව 10ක් පහු වෙලා. එතකොට මං අද ඉස්කෝලේ ගිහින් නෑ. අද ඉස්කෝලේ සරඹ පන්ති. මං හිමීට මැදිරුවා. අද කොහෙ යන්නද? පිස්සුද? ඊයේ තෙමිච්ච තරමට උණසන්නිපාතය හැදේ කියලා මං බය වුණේ. ආච්චි එදා දවසම මාව ආච්චිගේ ඇඳ උඩ තියාගත්තා. ආච්චිගේ පරණම පෙට්ටිය අරලා ඒකේ තියෙන හැම දෙයකටම අයිති එක එක කතා මට කියලා දුන්නා. ඒකේ තිබ්බ ආච්චි ඉස්සෙල්ලම බැඳ හවරිය. ඕක පුතේ මගේ කොණ්ඩේ හොඳටම හැලෙන්න ගත්තම හදාගත්තේ. ඔය වෙන කාගේවත් කොණ්ඩ නෙමෙයි. මගේ ඔළුවෙන් හැලිච්චා. ඒ කාලේ කුලවාලි කෑනු වෙනවා ගෙවල් ගාවට. ආන් අරහි කඩුල්ල දිහා ඉඳන් කෑ ගහලා
හවරි ගොතනෝ කියනවා. සිය තමා මටෝක උන්ට කියල ගොතවල් දුන්න. ඊයා මේක ගද මේක ඔලයෝතන්න කැතනන්ද ඇයියා. ඒ කාලේ ඕක ලස්සන්ට තිබුණනේ මං ඕකෙත් තැමිලි තෙල් ගානවා. කෝ මං ඕකෙන් මගේ පුතාගේ කොණ්ඩයක් පදින්න. මේක වවුලෙක් වගේනේ. ආච්චි මගේ කොණ්ඩ එකතු කරලා හවරිය දාලා කොණ්ඩයක් බැන්දා. ඒකෙන් දිගටම අමුතු ගදක් ආවා. ඒත් ඊට පස්සේ අපි කොන්සර්ට් එකක් කරා. ආච්චි අප්පුඩි ගැහුවා, අම්මා සින්දු කිව්වා, මං කොණ්ඩෙ කැඩෙනකල් නටුවා. කොණ්ඩෙ කැඩුනම ඒක අතින් අරගෙනත් නටුවා. රෑවනකොට තාත්තා ආවා. පාපිස්සේ අඩිය අතුල්ලනකොටම මම දැනගත්තා රාස්සය යනවා කියලා. මං නිදි වගේ හිටියා. අම්මා නම් රාස්සය ගාවට ගියා කිසි බයක් නැතුව. හරියට මේ දැන් රාස්සෙක් රෑ කෑමට එනවා කියලා තිබුණා වගේ. උදේ ඉස්කෝලේට දුවලා හැමතැනම බැලුවා. සානිකා නෑ. මට හරි පාළුවක් දැනුණා. ආපහු ගෙදර යන්න තරම්. ඒත් මං ආසයි සරඹ කරන්න. ඒ නිසා හිටියා. ඇයි ආවේ නැත්තේ? ටීචර් නම් පොත ලකුණු කරනවා. ඇයි ඊ ආවේ නැත්තේ? ආයෙමත්. ඒක කලින්ට වඩා පැහැදිලි. සන්නිපාත හැදුනා. ටීචර් මාධ්‍යා බැලුවේ හරියට සන්නිපාතේ කොයි වගේද කියලා බලන්න වගේ. උණ සන්නිපාතේ. මං හරියටම කිව්වා. ඒ වෙලාවේ ටීචර් මුකුත් කර කියාගන්න බැරි වුණා. අල්ලපු පන්තියේ ටීචර් පණිවිඩයක් කියන්න අපේ පන්තියට ආව නිසා. ටීචර් අල්ලපු පන්තියේ ටීචර්ට උත්තර දුන්නේ මා දිහාම බලාගෙන. හරියට මාව ආයේ හොයාගන්න බැරි වුණා වගේ. ඒ නිසා මං හිටගෙනම හිටියා ටිකක් වෙලා. ටීචර්ටයි මටයි දෙන්නටම ඇති වුණාම මං ඉඳගත්තා. අල්ලපු පන්තියේ ටීචර් තව ගොඩාක් වෙලා හිටියා. ස්පෝර්ට් මීට් දවස මට නම් මලානිකයි. සානිකත් නෑ. සානිකාට හොඳටම උන. රම්මියත් නෑ සෙම. අම්මා කැමති වුණේම නෑ මමත් එනාට. ඒ තරම් බැස්ස. ආවට පස්සේ මටත් හිතුණා අපරාධ මං ආවේ කියලා. මං පොල් කඩු දෙකක් තියාගෙන පිට්ටනිය වාඩි වෙලා හිටියා. අපි ඔක්කොම එක ලයින් එකකට වාඩි වුණේ. හරියට බඹරු වගේ. පාට පටි බැඳගෙන. වැස්ස එනකොට ස්පෝර්ට් මීට් නවත්තනවා. වැස්ස නවතිනකොට ආපහු පටන් ගන්නවා. හැම වෙලාවෙම කියනවා සරඹ සංදර්ශනේ තව මොහොතකින් කියලා. ටීචර් ඇවිත් කියනවා බෑ අපිට දෙමව්පියෝ බනී. ළමයි දෙමන්න බෑ කියලා. අන්තිමේට අපේ බාගෙට දෙමිලා. අපේ වාර්නිෂ් පටි දෙමිලා පාට හේදෙලා වැක්කිරෙනවා. මූනේ ඇඳුම් බලයි හැමතැනම. එක පාරටම අපිට පිට්ටනිය පේලි ගහන්න කිව්වා. සරඹ පටන් ගන්නවා. ටීචර් මයික් එකට අල්ලලා ඩ්‍රම් එක ගැහුවා. වෙනද වගේ ඩින්ඩුම් ගාලා සද්ද ආවේ නෑ. ඩ්‍රම් එක දෙමිලා ලං 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 දසං අපි නැටුවා. පොල් කටනම් සද්ද වුණා. ටොන් 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 ටොන්. සමහර තැන්වල අපට උගන්වලා තිබුණු විදිය ගැලපුණේ නෑ. ළමයි ඒක ගලප ගන්න දනන් හිටියේ නෑ. මම නම් ලස්සන්ට වෙනස් කර නටුවා. අපි ඒ දවස්වල සමිතියට නටන්න පුරුදු වුණ කෝයනිගේ නටුමත් නටුවා. ඒක එක තැනකදී කැරකෙන්න ගිහින් මාව අසුන්දරාගේ ඇඟේ වැදුණා. අසුන්දරා මා දිහා බලාගෙන එතනම හිටගත්තා. ඒක වැරදි. ටීචර් කිව්වේ දිගටම නටන්න. වැරදුනොත් යාළුවගෙන් බලාගෙන අල්ලගෙන නටන්න කියලා. මං hina වෙලා අසුන්දරාට ඉඟි කළා ආයෙම මා දිහා බලාගෙන නඩුම පටන් ගන්න කියලා. 1 2 1 2 අසුන්දරා හීනෙන් මතක් වුණා වගේ කුවේනි නටුම අල්ලගෙන නටන්න පටන් ගත්තා. අපි දෙන්න ලස්සනට නටුවා. ඒ නටුමට පොල් කටු ගහන්න නෑ. ඒ නිසා අපි නටුවේ පොල් කටු බිම දාලා. අන්තිමේට අපිට ඇහුණා ඉවත් වෙන්න කියනවා. අපිට නටන්න ඉඩ ගන්න කාට හරි කියනවා ඇති කියලා අපි හිතුවේ. ලවුඩ් ස්පීකරේ මොනෝදෝ කියනවා. හරියට ඇහෙන්නෙත් නෑ. ඉසව්ව අවසానයි. තාම ශිල්පීන් දෙන්නෙක් නටනවා.
ඉවත්වන්න ලොකු අක්කල 3 දෙනෙක් දුවගෙන ආවා. සාරම ටීචර් ඒ පස්සෙන් ආවා. මෙහාට එන්න. මොනවා කරනවද මන්දා? මායි අසුන්දරයි නතර වෙලා බැලුවා. පිට්ටනියේ නටුව කවුරුත් නැහැ. ඩ්‍රිල් එකත් නවතිලා. ඔක්කොම ඉවර කළා. පුදුම ළමයි. අපි දෙන්න අක්කල 3 දෙනා පස්සෙන් ගියා. ටීචර් කම්බුලේ අත තියන් බලාගෙන හිටියා. කලින්ම නටල ඉවර කරලා ආපු ළමයි පොලිමට ගිහින් බීම බොනවා. අපි අන්තිමට ආපු නිසා බීම බෝලෙමේ අන්තිමට හිටියේ. මට පිටිපස්සේ හිටියේ එක ළමයි මිතිලා. එක්කෙනෙක් බීලා ඉවරුනාම අනිත් එක්කෙනාට අසුන්දරා බීලා සූස් කාලා දිනකල් මං ඉවසගෙන බලාගෙන හිටියා. මට කෝප්පෙ දුන්නම බොන්න එච්චර වෙලා ගත්තේ නෑ. මිතිලා හරි සැරයි. තරහ ගියොත් පිට්ටනිය කියලා නෑ. අර බීම හැලියම පෙරලලවත් ආයි. මම ආටික්මනට කෝප්පෙ දුන්නා. පිට්ටනියෙන් ආපහු එන්න යනකොට මට හරිම දුකයි. අම්මා මාව කුඩෙන් වහගෙන එක්ක ආවේ. හරි පරිස්සමට. හරියට මං තවත් එමේ වගේ. ඒ වෙනකොට ආයෙත් එමෙන්න දෙයක් නෑ. පත් වෙලා හිටියේ. අර පාටවල සයම් ඔක්කොම හැමතැනම ගෑවෙලා. රම්මියාවේ නෑ. සානිකත් නෑ. ශානිකාට තාමත් සනීප නෑනේ. හොඳටම වුණ. ඔන්න ආච්චි තලාලුව හැදුවා ශානිකාවත් බලලා අර එදා පට්ටිය දිහා බේරගත්ත කට්ටියලගේ දිහාත් ගිහින් එන්න කියලා. ගෙදර යනකොට මට හොඳටම බන නෑ. කොහෙවත් යන්න උනේ නෑ. අම්මා මාව ඇඳට ගෙනිච්චා. ගොඩක් සැරේ උණ කට්ට කටේ දදා බැලුවා. අම්මේ මෙයාට උණනේ කියනවා මට අන්තමට ඇහුණා. පාඩ් 3 අරන් ඉක්මනට එන්නම්. එතකන් සතුටින් හරි සුමින් ඉන්න. Thank you for listening.